විදේශගතව සිටින කෙහෙල්බද්දර පද්මේ නැමැති සංවිධානාත්මක අපරාධකරුට ව්‍යාජ ලෙස විදේශ ගමන් බලපත්‍රයක් සකස් කර දීම සම්බන්ධයෙන් සැකපිට සහකාර ආගමන විගමන පාලකවරයෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ ඇඟිලි සලකුණු නොමැතිව කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාගේ විදේශ ගමන් බලපත්‍රයක සකස් කර දී ඇත්තේ අත්අඩංගුවටගත් අදාළ නිලධාරියා බවට සැක කෙරෙන බවයි. කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාට ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් සැකසීමට කටයුතු කළ තවත් සැකකරුවන් දෙදෙනෙකුද මීට පෙර අත්අඩංගුවටගෙන තිබුණා. පොලිසිය පැවසුවේ ඔවුන් දෙදෙනා කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාගේ ඡායාරූප WhatsApp මගින් ලබාගෙන එය සංස්කරණය කර විදේශ ගමන් බලපත්‍රය සැකසීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවට යොමු කර ඇති බවට විමර්ශනවලදී හෙළි වී තිබෙන බවයි. කෙහෙල්බද්දර පද්මේ නැමැත්තා 2014 වර්ෂයේ ලබාගත් විදේශ ගමන් බලපත්‍රයකින් 2021 දී විදේශගතව ඇති අතර පසුගිය වසරේදී එය කල්ලිකුත් වී තිබෙනවා. මීට අමතරව කෙහෙල්බද්දර පද්මේගේ ඡායාරූපය ඇතුළත් කර වෙනත් නම් දෙකකින් මේ වසරේදී ව්‍යාජ ලෙස තවත් විදේශ ගමන් බලපත්‍ර දෙකක්ද ලබාගෙන ඇති බවට දැනට සිදු කළ විමර්ශනවලදී අනාවරණ වී ඇතැයි පොලිසිය සඳහන් කරනවා.